මදසරුභාවය පිළිබඳ පරීක්ෂණ කරනකොට ඇත්තටම අපි දෙදෙනාම පරීක්ෂාවට ලක් කරනවා. ශුක්‍ර තරලය තමයි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. එතකොට ඒකට සාම්පල් එකක් අපි ගන්න අවශ්‍යයි. පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි ඒ සඳහා අවශ්‍ය කාමර පහසුකම් තියෙනවා. පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි නැවත SFA පරීක්ෂණයක් කිරීම. කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ ඇසූස්පර්මියා තත්වයට හේතුවක් තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. ඔබට මදසරුභාවය තියෙනවා කියලා හඳුනාගත්තොත් එහෙම නැත්නම් අවුරුද්දක් විතරත් උත්සාහ කළා පිළිසිඳ ගැනීමක් සිදු වුනේ නැත්නම් අන්න ඒ වගේ අවස්ථාවලදී මේකට බලපාන යම් හේතුවක් තියෙනවද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. එතකොට දැන් මදසරුභාවය පිළිබඳ පරීක්ෂණ කරනකොට ඇත්තටම අපි දෙදෙනාම පරීක්ෂාවට ලක් කරනවා. ගැටලුවක් හොයාගත්තොත් ඒක මේ අපි ඒ යුවලගේම ප්‍රශ්නයක් විදිහට සලකලා තමයි ප්‍රතිකාර කරන්න ඕනේ. නැතුව එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් අනිත් එක්කෙනාගේ ප්‍රශ්නයක් නෑ ඒ විදිහට කටයුතු කරන්නේ නැහැ. එතකොට පරීක්ෂණවලදී පුරුෂයා පරීක්ෂාවට ලක් කරනවා ඊට අමතරව ගැහැණු එක්කෙනාවත් පරීක්ෂාවට ලක් කරනවා. පිරිමි එක්කෙනා ගත්තාම පිරිමි එක්කෙනාගේ අපි ශුක්‍ර තරලය තමයි පරීක්ෂාවට ලක් කරන්න ඕනේ. එතකොට ඒකට සාම්පල් එකක් අපි ගන්න අවශ්‍යයි. ඉතාමත් පහසුවෙන් පිරිමි එක්කෙනාට පුළුවන් සාම්පල් එකක් ලබා දෙන්න. අපි උපදෙස් දෙන්නේ දවස් 2ක් දවස් 3ක් විතර සාම්පල් පිට කරන්නේ නැතුව ඉඳලා තමයි පරීක්ෂණවලට සාම්පල් ලබා දිය යුත්තේ කියලා. නැත්තම් ඒ ලබා ගන්න සාම්පල් එකෙන් එන රිසල්ට් එකට ඒක බලපාන්න පුළුවන්. සාම්පල් එකක් ලබා දෙනකොටත් හොඳම දේ තමයි ඒ පරීක්ෂා කරන පරීක්ෂණාගාරය වෙත ගිහිල්ලා එතෙන්දී සාම්පල් එකක් ලබා දෙන එක. ඒතර මේ පරීක්ෂා කරන බොහොම ලැබ්ස් වල එහෙම නැත්නම් හොස්පිටල්ස් වල ඒ සඳහා අවශ්‍ය පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි ඒ සඳහා අවශ්‍ය කාමර පහසුකම් තියෙනවා. ඒ විදිහට ලබා දෙන ශුක්‍ර තරලය පරීක්ෂණාගාරයේදී ඇගයීමකට ලක් කරලා බලනවා. ඇගයීමකට ලක් කරලා බලන ශුක්‍ර තරලය විශේෂයෙන්ම බලන්නේ ශුක්‍රාණු වල සංඛ්‍යාව සහ ඒකේ තත්වය පිළිබඳව. ඒකට සංඛ්‍යාව වගේ ගත්තොත් එහෙම ශුක්‍රාණු තියෙන මිලියන් ගණන් වලින් සාමාන්‍යයෙන් ශුක්‍ර තරලය ගත්තොත් ඒක පරිමාව මිලිලීටර් 1.5 මිලිලීටර් 4ක් වගේ අතර තමයි තියෙන්නේ. එතකොට එක මිලිලීටර් එක අපි බලාපොරොත්තු වෙනවා ඒක නෝමල් කියන්න අවම වශයෙන් මිලියන 15ක්වත් ශුක්‍රාණු තියෙයි කියලා. එහෙම බැලුවොත් එහෙම මිලිලීටර් 2ක් තියෙන එක්කෙනෙක්ගේ ශුක්‍රාණු මුළු පරිමාව මුළු ප්‍රමාණය මිලියන 30ක් විතර වෙනවා. ඊට අමතරව බලන කාරණාවක් තමයි මේ තියෙන ශුක්‍රාණු වලට හොඳට චලනය වෙන්න පුළුවන්ද කියලා. ශුක්‍රාණු චලනය වෙන එකත් විවිධාකාරයෙන් වෙන්න පුළුවන්. සමහර ශුක්‍රාණු වලට පුළුවන් එක එල්ලේ වේගයෙන් චලනය වෙන්න. සමහර ඒවාට එක එල්ලේ මද වේගයෙන් හෙමින් චලනය වෙන්න පුළුවන්. තවත් ශුක්‍රාණු තියෙනවා ඒගොල්ලන්ට එක එල්ලයක් නැහැ. චලනය වෙනවා පමණයි. තවත් ශුක්‍රාණු ප්‍රමාණයක් තියෙන්න පුළුවන් කිසිම චලනයක් දක්නට ලැබෙන්නේ නැති. ඒතර ශුක්‍ර තරලයේ අපි බලාපොරොත්තු වෙන්නේ ඇසස් කරන්න විශේෂයෙන්ම එක එල්ලේ වේගයෙන් සහ මද වේගයෙන් ගමන් කරන ශුක්‍රාණු ප්‍රතිශතය කොච්චරද කියලා. අවම වශයෙන් ශුක්‍රාණු එක එල්ලේ චලන ශුක්‍රාණු ප්‍රමාණය එහෙම නැත්නම් progressively motile sperm ප්‍රතිශතය 32ක් 33ක් වගේ තියෙයි කියලා ඕයිට වැඩි වෙයි කියලා අපි එක්ස්පෙක්ට් කරනවා. අනිත් බලන කාරණය තමයි ශුක්‍ර තරලයේ ඒ සාම්පල් එකේ normal shape එකේ තියෙන ශුක්‍රාණු කොච්චර ප්‍රතිශතයක් තියෙනවද කියන එක. අවම වශයෙන් normal shape එකේ තියෙන ශුක්‍රාණු 104ක්වත් තියෙන්න ඕනේ. තියෙන බහුතරයේ ශුක්‍රාණු වල shape එකේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. හිසේ ප්‍රශ්න තියෙන්න පුළුවන්, වලිගේ ප්‍රශ්න තියෙන්න පුළුවන්. ඒකින්ද ඒකත් අපි බලන ඉතා වැදගත් අංගයක් මේ ශුක්‍ර තරල සාම්පල් පරීක්ෂාවේදී. සෙමිනල් ෆ්ලුයිඩ් ඇනාලිසිස් එකේ තව බලන දේවල් තමයි ශුක්‍ර තරලයේ පරිමාව. ඒ කියන්නේ ෆ්ලුයිඩ් එකේ වොලියුම් එක, ඊට අමතරව ඇසිඩිටි එක සහ ඒ වගේම සරව සෛල, රතු සෛල වැඩිපුර දකින්න පුළුවන්ද කියලාත් අපි පරීක්ෂා කරලා බලනවා. එතකොට ඔබේ SFA පරීක්ෂණයක් ඔබ කළා නම් මේ ශුක්‍රාණු සාන්ද්‍රණය, ශුක්‍රාණු චලනය වීම හැකියාව, normal shape එකේ තියෙන ශුක්‍රාණු ප්‍රමාණය normal level එකටම තියෙනවා නම් ඔබේ SFA test එක අපි ගන්නෙ normal කියලා. හැබැයි SFA test එක කළාට පස්සේ ශුක්‍රාණු සාන්ද්‍රණයේ අඩුවක් තියෙනවා නම්, එහෙම නැත්නම් ශුක්‍රාණු වල චලනය වීමේ ප්‍රතිශතය අඩුයි නම්, එහෙම නැත්නම් normal ශුක්‍රාණු ප්‍රතිශතය normal shape එක තියෙන උනේ ශුක්‍රාණු ප්‍රතිශතය අඩුයි නම් ඒ කාරණා pregnant වීම delay කරන්න හේතු වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ SFA test එක කරලා බලනකොට report එකේ ශුක්‍රාණු දකින්න නැහැ කියලා report එකක් එන්නත් පුළුවන්. මේ වගේ තත්ත්වයක් ආවම අපි කියන්නේ azoospermia තත්ත්වයක් තිබෙනවා කියලා. මේ වගේ report එකක් ආවොත් පළවෙනියටම කරන්න ඕනේ දේ තමයි නැවත SFA පරීක්ෂණයක් කිරීම. සාමාන්‍යයෙන් සති 2-3ක පරතරයකින් පස්සේ ඔයාට ආයි ටෙස්ට් එකක් කරලා බලන්න පුළුවන්. ඒ ටෙස්ට් එකෙත් ආවොත් azoospermia තත්ත්වයක් තියෙනවායි කියලා අපිට ඒ බව තහවුරු කරන්න පුළුවන්. අපි ටෙස්ට් දෙකක් කරලා තමයි azoospermia තියෙනවා කියලා තහවුරු කරන්න අවශ්‍ය. azoospermia තත්ත්වයක් ඔබට තියෙනවා නම් සාමාන්‍ය ක්‍රම වලින් ඔබ දෙපළට බබෙක් ලබා ගැනීමට තියෙන හැකියාවේ අඩුවක් තියෙනවා. එතකොට අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි මේ azoospermia තත්වයට හේතුවක් තියෙනවද කියලා හොයලා බලන්න පුළුවන්. සමහර වෙලාවට වෘෂණ කෝෂයේ තියෙන ගැටලුවක් වෙන්න පුළුවන්. ඒකින් හින්දා ශුක්‍රාණු හැදීමේ ප්‍රශ්නයක් තියෙනවා වෙන්න පුළුවන්.
සමහරලාවට ශුක්‍ර නාලවල අවහිරතාවයක් වෙන්න පුළුවන්. තවත් සමහරලාවට හෝමෝන පද්ධතියේ තියෙන ගැටලුවක් හින්දා මේවා වෙන්නත් පුළුවන්. සමහර අවස්ථාවලදී යම් ප්‍රතිකාර කරලා මේක යම් තාක් යථා තත්ත්වයකට පත් කරගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. සමහර අවස්ථාවලදී ප්‍රතිකාර ක්‍රම වලින් සාර්ථක කරගන්න බැරි අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම වෘෂණ කෝෂයේ ගැටලුවක් හින්දා නම් ඇසුස්පර්මියා තත්ත්වය ඇවිල්ලා තියෙන්නේ කරන්න පුළුවන් ප්‍රතිකාරය ඉතාමත් සීමිතයි. ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට වෘෂණ කෝෂයේ ශල්‍ය කර්මයක් කළා ශුක්‍රාණු සුළු ප්‍රමාණයක් අපිට හොයාගන්න පුළුවන් වුණොත් ඔබට නලදරු තාක්ෂණය සඳහා යොමු වෙලා දරුවෙක් ලබා ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඔබට දායක ශුක්‍රාණු වගේ ප්‍රතිකාර ක්‍රම වලට යොමු වෙන්න සිද්ධ වෙනවා. ශුක්‍රාණු රිපෝට් එකේ අපි හිතමු සුළු ගැටලු තිබෙනවායි කියලා. අන්න ඒ වගේ අවස්ථාවලදී අපිට යම් විටමින් වර්ග, යම් සප්ලිමන්ට්ස් ඒ වගේ දීලා ඒවැ තත්ත්වය ක්වොලිටි එක වැඩි දියුණු කරගන්න උත්සාහ කරන්න පුළුවන්. ඊට අමතරව සමහර ලාවට ඔබේ තියෙන ගැටලු අනුව හෝමෝන ප්‍රතිකාර වගේ දේවල් උත්සාහ කරලා බලන්නත් පුළුවන්. හැබැයි ගොඩාක් ශුක්‍රතරලයේ ශුක්‍රාණු ගොඩාක් අඩු ගතියක් තියෙනවා නම් මේ ප්‍රතිකාර කරලා සාමාන්‍ය ප්‍රෙග්නන්සිය බලාපොරොත්තු වෙන තරමට ශුක්‍රාණු වර්ධනය කරගන්න තියෙන chance එක අඩුයි. ඒ වගේ ගොඩාක් අඩු තත්ත්වයක නම් තියෙන්නේ. එහෙම නැත්නම් ශුක්‍රාණු දකින්න බැරි ඇසූස්පර්මියා වගේ තත්ත්වයක් නම් තියෙන්නේ. නලදරු තාක්ෂණය වගේ දෙයකට යොමු වීම තමයි වඩා සුදුසු වෙන්නේ.